13යි තාම ගුවන් විදුලි තනියම එකක් ගයලා නැහැ. ඒ කියන්නේ හෝ හෝ හා හා හෝ හෝ විතරයි. හෝ දිගටම යනවා. ගෙදර ඇවිල්ලා ඉතින් හීනෙනුත් හෝ ගෙදරයි බලන මොකද කියලා. කොහොම හරි මේ GSB රාණිපෙරළ මහත්මිය ගුවන් විදුලියේ මේ නිෂ්පාදිකාව අපේ ජනප්‍රිය ගායිකාව අපට හරි ආදරේ. එයාගේ වැඩසටහන් වලට යනවා අපි. රෝහණ, ලක්ෂ්මන්, මම, මානි, නීලා, ටීම් අපි කට්ටියම යනවා අත්වල ගායනා කරන්න. ඒවට. එයාම රුපියල් 10ක් හම්බ වෙනවා. රුපියල් 10ක් හම්බ වෙනවා. ඒ ෂර්ට් එකක් රුපියල් 7.50යි එක. කොහොම හරි මල්ලි මෙහෙවරෙන් කියලා මට කිව්වා රාණි අක්කා GSB රාණිපෙරළ. උඹ දැන් ඔය හෝ කිව්වා ඇති. මෙහෙවරෙන් අද තනියම එකක් කියපන් කියලා මට දුන්න chance එකක්. රෝහණ මූට හදපන් ටියුන් එක ලස්සන. දැන් වාදක මණ්ඩලයත් ඇවිල්ලා. රෝහණ ඉක්මනට ගියලා පියානෝ එකට ගිහිල්ලා හැදුවා. හදලා මට දුන්නා කියපන් කියලා. ඔන්න මං අවුරුදු 13ක් දුක් විඳලා දාපු බිත්තරේ. කෙකර ගාලා දාපු හැබැයි ඒ කෙකර ගෑවට පාඩු නෑ. ඒකේ හොඳ දේවල් ඉගෙන ගත්ත නිසා. රෝහණ තමයි මගේ මිත්‍රයා. අපි සමුද්‍ර විශ්වවිද්‍යාලෙත් එකට හිටියේ මට වඩා සීනියර්. ඉතින් මගේ ජීවිතේ මුල්ම ගීතය නිර්මාණය කළෙත් රෝහණ. අද දක්වාම අපිත් එක්ක ඉන්නවා. මෙන්න මේ ගීතය ප්‍රේම කුමාර ජයවර්ධන ලියුවේ. කතා කෙරුවා වැඩි නම් සමා වෙන්න. දැන් පිටරේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ තමයි කරදිය ගැඹරේ ඔබේ ප්‍රසිද්ධ.